peace and blessings as we delve into the teachings of the Samantapattana. තුන්ලෝකාග්‍ර දසබලධාරී අප භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. සදහවත්නි, නැවතත් අප සජීවී සම්බන්ධතාවය කොළඹ 7 ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථ පුදබිමේ සිට මේ ඓතිහාසික මණික්ගඟ සිසිලස බෙදමින් ගලා බසින කතරගම පුරවරයේ පින්බර සෙල්ල කතරගම මහසෙන් විහාරස්ථ පුදබිම වෙත ලබා ගන්නවා. සදහවත්නි, සොළොස් මස්ථාන අරමුණු කරගනිමින් සිදු කරනු ලබන ප ဋ ාණාභිවන්දනා මහණීය පින්කම් මාලාවේ නවවන ප ဋ ාණාභිවන්දනා පින්කම ඓතිහාසික සෙල්ල කතරගම මහසෙන් විහාර පුදබිම කේන්ද්‍ර කරගනිමින් මීට නොබෝ වේලාවකට පෙර අතිපූජනීය කිරිවත්තුඩුවේ අරිය දස්සන ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේගේ පින්බර වැඩමවීමෙන් ආරම්භ කරන්නට යෙදුණා. සදහවන්නේ ඒ රමණීය පින්කම දෙවන අදියර සිදු කරන්නට අති ගෞරවයෙන් මේ ස්ථානයට පුද පෙළහරෙන් හරසරින් යුක්තව වැඩම කරන්නට යෙදුණා අභිධර්මාචාර්ය ත්‍රිපිටක ධර්ම විශාරද පූජ්‍යපාද දෙනියායේ උපසම ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. සදහවන්නේ සදෙව් ලෝවාසී දෙවියන්ගේද සිත් පහන් කරවන ඒ රමණීය දහම්පර්යාය මෑත කාලීන යුගයේ තුල සිදු කරනු ලබන ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අතිපූජනීය දෙනියායේ උපසම පින්වත් ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ ඊටාම හරසරින් යුක්තව මේ දහම් පීඨිකාව වෙත වැඩම කරන්නට යෙදුණා. සදහවත්නි, අපි හැම දිනාගේම හිතසුව පිණිස පවතින මේ දහම් පර්යාය දෙහෝරාවක් මුළුල්ලේ ජාතියේ බෞද්ධ නාලිකාව ඔස්සේ බෞද්ධ රූපවාහිනිය ඔස්සේ විකාශය කරන්නට සදැහැති දායකත්වයේ දරමින් මේ සදහැවතුන් පිරිස කටයුතු කරනවා. සදහවත්නි, මේ උතුම් රමණීය ධර්මදේශනා පවත්වන්නට ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට ආරාධනා කිරීමට පෙර ආතුව ලෞතර භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට තමන් විසින් සූදානම් කරගත් පුෂ්ප බඳුන පළමු කොට ගෞරවනීය ස්වාමීන් වහන්සේට අතගැස්වීමෙන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේට පූජා කරන්නට මා ගෞරවයෙන් ආරාධනා කරනවා සසුන් කෙත අස්වද්දමු සංවිධානයේ ගරු සභාපති ඉසුරු එරන්ද ජයතිලක මැතිතුමනි ඔබතුමන්ට. සදහවත්නි, ගෞරවනීය ස්වාමීන් වහන්සේ වැඩ සිටින මේ රමණීය ධර්ම මණ්ඩපය තමන් විසින් සූදානම් කරමින් ප ဋ ාණාභිවන්දනා මහණීය පින්කමට අවැසි දායකත්වයේ මනාව ලබා දෙන්නට ඉසුරු එරන්ද ජයතිලක මැතිතුමන් ප්‍රධාන සසුන් කෙත අස්වද්දමු සංවිධානයේහි සහෘද පිරිස කටයුතු කළ බව පුණ්‍යානුමෝදනාත්මකව අප සිහිපත් කරනවා. සදහවත්නි, භාග්‍යවතුන් වහන්සේට ඒ උතුම් කුසුම් බදුන පූජා වේවා. සාදු සාදු සාදු. අනන්ත ලෝවාසීන්ගේ හිතසුව පවතින හිතසුව පිණිසම පවතින සදහවත්නි මේ ප ဋ ාණ ධර්මය සජ්ජායනා කරන්නට ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට මේ ආනිශංස ධර්මදේශනය පවත්වන්නට ඇරයුම් කරමින් දැහැත් වටේ පිරිනමන්නට මා සිහිපත් කරනවා දහම්තලා ප ဋ ාණ සුරක්ෂා සභාවේ ගරු ලේකම් වසන්තිමාලා සමරකෝන් මැතිණියනි ඔබතුමියට. සදහවත්නි, අතිපූජනීය කිරිවත්තුඩුවේ අරිය දස්සන ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් මෑත කාලීන යුගයේ තුල තමන් වහන්සේගේ මෙහෙවර ඉටු කරමින් නැසී වෙනසෙන්නට පැවතුණු ප ဋ ාණ ධර්මය නැවත සුරක්ෂණය කරමින් ඔබ අප වෙත හඳුන්වා දෙනු ලැබුවා. ඒ උතුම් ධර්මයේහි පිහිට ආශිර්වාදයේ ළඟා කරගන්නට අප සැමට
වාග්යවන්තව මේ උතුම් දහම් පර්යාය සමග ඒකාත්මික වන්නට ජාතියේ බෞද්ධ නාලිකාව සමගින් ඒකාත්මික වෙමින් සසුන්කෙත අස්වද්දමු සංවිධානයේ සහෘද පිරිස ඒ වගේම දහම්තලා ප ဋ ාණ සුරක්ෂා සභාවේ සහෘද පිරිස දහම්තඩා ප ဋ ාණ සුරක්ෂා සභාවේ ජාතික සංවිධානය මගින් මේ මහානීය පින්කම ඓතිහාසික සෙල්ල කතරගම පින්බිම කේන්ද්‍ර කර ගනිමින් බෙලෙස පවත්වනු ලබනවා. එහෙමනම් 9 වෙනි ප ဋ ාණාභිවන්දනා මහානීය පින්කම් මාලාවේ ප ဋ ාණ ධර්ම ආනිශංස දේශනය ගෞරවයෙන් පවත්වන්නට අපේ පින්වත් ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට මා නමස්කාර පෙරදැරිව ආරාධනා කරනවා. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ප ဋ ාණ දේශකස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ප ဋ ාණ දේශකස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ප ဋ ාණ දේශකස්සේ විචිත්ත මති ගම්බීර මනන්ත ණය මණ්ඩිතං ප ဋ ාණං සම්මසන්තස්ස විමලාමිත බුද්ධියා යස්ස දේහානික්ඛමින්සු සුභාචම්බන්න රන්සියෝ නීල පීතා රත්ත සේතා මංජිත්තා චපබස්සරා තං ලෝකනාතං සුගතං ධම්මං ච ජින සේවිතං සංඝං නිරංගනං සෙට්ඨං නමාමි සිරසාදරං ඉයෝ වදතං පවරෝ මනුජේසු සක්ක මුනි භගවා කතකිච්චෝ පාරගතෝ බල විරිය සමංගීතං සුගතං සරණත්ථමුපේමි ඉමේහි අට්ඨිහි තමග්ග පුංගලං දේවාති දේවං නර ධම්ම සාරතිං සමන්ත චක්ඛුං සත පුඤ්ඤ ලක්ඛනං පානේහි බුද්ධං සරණං උපේමි දේවින්ද නාගින්ද නරින්ද පූජිතෝ මනුස්ස සෙට්ඨේහි තතේව පූජිතෝ තං වන්දත පංජලිකා භවිත්වා
බුද්ධෝ හවේ කප්ප සතේහි දුර්ලභෝති. ඓතිහාසික සෙල්ලකතරගම මහසෙන් විහාරාධිපති මාහිම්පාණන් වහන්සේ වරප්‍රමුඛ වැඩම කරන්නට යෙදුනා වූ සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. සද්ධාවන්ත සිල් මාතාවන් ඇතුළු කාරුණික පින්වතුනි, මේ පින්වත් හැමදෙනාම මේ පුණ්‍ය භූමියට ඒක රාශී වෙච්ච කාරණාව මීට කලින් සිදු කරන ලද වැඩසටහන් වලදී පැහැදිලි කරන්නට යෙදුනා, මතක් කරන්නට යෙදුනා. ඒ නිසා ඒ ගැන මං වැඩි කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් අපි හැමදාම මතක් කරන විදියට ප ဋ ාණාභි වන්දනා පින්කම් මාලාව සිද්ධ කරන්නේ හුදෙක් තම තමන්ට පෞද්ගලික පින්කමක් සිදු කර ගැනීමේ අරමුණ තබාගෙන නෙවෙයි. අරිය දස්සන ස්වාමීන් වහන්සේ ඇතුළු එම ප ဋ ාණ සුරක්ෂා සභාවේ පින්වතුන් මේ වෙහෙස මහන්සි වෙන්නේ බුද්ධ ශාසනය අතුරින් මුලින්ම අතුරුදහන් වන ඒ සමන්ත ප ဋ ාණ අති ගම්බීර ධර්ම දේශනාව මේ ලෝකයේ තුල බොහෝ කාලයක් පවතිවා බැබලේවා කියන අදහස. මෙන්න මේ අදහස මුදුන්පත් කර ගැනීමත් මේ පින්කම සමග අපි හැම දෙනාම මහන්සි වෙන්නට ඕන. මේ අදහස මුදුන්පත් කර ගැනීම සඳහා ධර්ම දේශනාවට පළමුවෙන් ඒ මහන්සි වෙන පින්වත් පිරිස, ඒ වගේ මරිය දස්සන ස්වාමින් වහන්සේ ඇතුළු ඒ මහන්සි වෙන හැම කෙනෙක්ම තේරුම් අරගන්නට ඕන, මතක තියාගන්නට ඕන කාරණාවක් සිහිපත් කරන්නට කැමැති දේශනාව ආරම්භයේදීම. පින්තුනි, අප සරණ ගියා වූ ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී බුදුරජාණන් වහන්සේගේ අවසාන රාත්‍රිය අපි හැම දිනාටම ශෝක ජනකයි. නමුත් ඒ අවසාන රාත්‍රිය තුලදී ඒ භාග්‍යවතුන් වහන්සේ පුරා අවුරුදු 45ක් මුළුල්ලේ වෙහෙස වෙලා ශ්‍රී පාද යුක්මය වෙහෙසවමින් ලෝක සත්වයා වෙනුවෙන් විවිධාකාර සේවාවන් උපකාර සිද්ධ කරන්නට යෙදුණා. අවසාන රාත්‍රිය තුලදී භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී තථාගත ශරීරය බොහොම වෙහෙසටපත් වෙලා තිබුණේ. උන්වහන්සේ කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ ශාල වනයේට වැඩම කරපු අවස්ථාවේ 25 පොලක පමණ වැඩ හිඳිමින් ලෝකයාට පෙන්නුවා ද්වත්තිංස මහා පුරිස ලක්ෂණයෙන් බබලන 80ක් අනු ව්‍යංජන ලක්ෂණයන්ගෙන් සෝභමාන වන සාරා සංඛේය කල්ප ලක්ෂයක් තරම් පාරමී ධර්මයන් පූර්ණේ කරපු මහෝත්තමයාණන් වහන්සේ නමක් වුණත් තමන්ගේ ශරීරයට රෝගාබාධ ව්‍යාධිය ආවයින් පස්සේ
ඒ ශරීරයේ ඇත්තා වූ ශරීර ශක්තිය සියල්ලම විනාශයට පත් වෙනවා. ඒ නිසා 25 තැනක වැඩ හිඳිමින් තමන් වහන්සේගේ කාය බලය නැති වුණත් ලෝක සත්වයා කෙරෙහි පවතින මහා කරුණා බලය මහා චිත්ත බලය පාවිච්චි කරමින් ඒ කුසිනාරා මල්ල රජදරුවන්ගේ සල්ලු වෙනට වැඩම කරලා හිටගෙන ඉඳීමටවත් වාරු නැති තථාගත ශරීරය අවසාන සැතපීම ඒ පනවන ලද පරිනිර්වාණ මංචකය තුල තමන් වහන්සේගේ මුළු සංසාර ගමනේ අවසාන සැතපීම සැතපෙන්නට යෙදුණා. නමුත් තමන් වහන්සේගේ දෙනත තවම පියවිලා නැහැ. දෙනත පියවෙන තෙක්ම භාග්‍යවතුන් වහන්සේගේ හිතේ තියෙන මහා කරුණා අදහස තමයි අවසාන හුස්ම පොද දක්වාම ඔබ අප මේ ලෝක සත්වයාට පිහිටවීම උදව් උපකාර කිරීම ඒ සඳහා උන්වහන්සේට කරන්න පුළුවන් විවිධ දේවල් සිද්ධ කරලා මේ පරිනිර්වාණ මංචකය තුල වැඩ හිඳිමිනුත් උන්වහන්සේ විවිධාකාර ධර්මයන් අපහට දේශනා කරන්නට යෙදුණා. බලන්න පින්වතුනි, මේ වගේ ශාස්ත්‍රූන් වහන්සේ නමක් මේ ලෝකයේ තුල වෙන කාටද සිටින්නේ? තමන් වහන්සේගේ ජීවිතයේ අවසන් හුස්ම හෙළන මොහොතේවත් තමන් වෙනුවෙන් වැඩ කරපු නැති ශාස්ත්‍රූන් වහන්සේ නමක්. අවසාන හුස්ම පොද තෙක්ම තමන් ගැන නොහිතා තමන්ගේ ශ්‍රාවක පිරිස ගැන හිතපු ශාස්ත්‍රූන් වහන්සේ නමක් අපට විතරයි ඉන්නේ. අපට විතරයි ඉන්නේ. පින්තුනි, උන්වහන්සේ මේ පරිනිර්වාණ මංචකය තුල වැඩ හිඳිමින් දේශනා කරපු ධර්මයන් අතුරින් එක බණපදයක් සිහිපත් කරන්නට කැමැති. ඒ බණපදය තමයි ඉමේච සුබද්ද බික්ඛු සම්මා විහෙරෙය්‍යුං අසුඤ්ඤෝ ලෝකෝ අරහන්තේහි අස්ස. ඉමේච සුබද්ද බික්ඛු සම්මා විහෙරෙය්‍යුං අසුඤ්ඤෝ ලෝකෝ අරහන්තේහි අස්ස. මේ බුද්ධ වචනේ අදහස තමයි සුබද්‍රය සම්බුද්ධ ශ්‍රාවකයන්. මෙතන බික්ඛු කියන වචනය තිබුණට භික්ෂූන් වහන්සේලා විතරක් නෙමේ අදහස. සිව්වන පිරිසම අදහස. බික්ඛු බික්ඛුණී උපාසක උපාසිකා කියන මේ සිව්වන පිරිසම තමයි මේ ආමන්ත්‍රණය කරන්නේ. සුබද්‍රය මේ සිව්වන පිරිස එහෙම නැතිනම් සම්බුද්ධ ශ්‍රාවකයන් මනාකොට වාසය කරන්නාහු නම් මේ ලෝකය රහතන් වහන්සේලාගෙන් හිස් නොවන්නේය. මෙන්න මේක තමයි මේකේ අදහස. සුබද්‍රය සම්බුද්ධ ශ්‍රාවකයා මනාකොට වාසය කරන්නේ නම් මෙම ලෝකය රහතන් වහන්සේලාගෙන් හිස් නොවන්නේය. මේ පාඩේ විස්තර කරන අට කතාව කොහොමද මේ පාඩේ විස්තර කරලා තියෙන්නේ? පුද්ගලයන් 12කට බෙදලා තියෙනවා. ආරද්ධ විපස්සක පුද්ගලයන් 4 දෙනයි.
මාර්ගස්ත පුද්ගලයන් 4 දෙනයි ඵලස්ත පුද්ගලයන් 4 දෙනයි. ආරද්ධ විපස්සක පුද්ගලයන් 4 දෙනා කියන්නේ සෝවාන් මාර්ග ඥානෙ උපදවා ගැනීම සඳහා විදර්ශනා කරන යෝගාවචරය එක්කෙනෙක්. සකදාගාමි මාර්ගය සඳහා විදර්ශනා කරන යෝගාවචරය එක්කෙනෙක්. අනාගාමි මාර්ගය සඳහා විදර්ශනා කරන යෝගාවචරය එක්කෙනෙක්. අරිහත් මාර්ගය සඳහා විදර්ශනා කරන යෝගාවචරය එක්කෙනෙක්. මෙන්න මේ 4 මාර්ග සඳහා වෙන වෙනම විදර්ශනා භාවනාවෙහි යෙදෙන යෝගාවචරයන් පුද්ගලයන් 4 දෙනෙක් විදියට අරගෙන තියෙනවා. ආරද්ධ විපස්සක පුද්ගලයන් 4 දෙනයි. ඊළඟට මාර්ගස්ත පුද්ගලයන් 4 දෙනයි. සෝතාපට්ටි මග්ගස්ත, සකදාගාමි මග්ගස්ත, අනාගාමි මග්ගස්ත, අරිහත් මග්ගස්ත මාර්ගස්ත පුද්ගලයන් 4 දෙනයි. ඵලස්ත පුද්ගලයන් 4 දෙනයි. පුද්ගලය 12 දෙනයි. පින්තුනි මේ පුද්ගලය 12 දෙනාම මේ බුද්ධ ශාසනයේ විතරයි පහළ වෙන්නේ. සම්බුද්ධ ශාසනයෙන් පිටත ශාසනවල මේ පුද්ගලයන්ගෙන් එක්කෙනෙක්වත් විද්‍යමාන වෙන්නේ නැහැ. මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල පමණයි මෙම පුද්ගලයන් 12 දෙනාම විද්‍යමාන වෙන්නේ. ඒ වගේම මෙම පුද්ගලයන් 12 දෙනාම මේ ලෝකයට බිහි වෙන්නේ බුද්ධෝත්පාද කාලයක පමණයි. පසේ බුදුරජාන් වහන්සේලා මේකට අදාළ වෙන්නේ නැහැ. මේ කතා කරන්නේ බුද්ධ ශාසනය ගැන. එතකොට පින්තුනි අපි කලින් පරිනිර්වාණ සූත්‍ර දේශනා පාළියේ බුද්ධ ශ්‍රාවකයා මනාකොට වාසය කරනවා නම් කියලා කිව්වා. මේ මනාකොට වාසය කිරීම කියන්නේ මොකක්ද කියන එක අට කතා විස්තර කරලා තියෙනවා. මේ පුද්ගලයෝ 12 දෙනාට බෙදලා කොහොමද තමන් ප්‍රතිපත්තිය පිරීම නෙවෙයි මෙතන මනාකොට වාසය කරනවා කියන්නේ. අන්න ඒක මතක තියාගන්නට ඕන. තමන් ප්‍රතිපත්තිය අනුගමනය කිරීම නෙවෙයි මෙතන මනාකොට වාසය කිරීම කියන එකෙන් අදහස් කරන්නේ. ඒකත් ඇතුළත් නමුත් ඒක පමණක් නෙමෙයි. මොකද්ද මෙතන විශේෂ කරුණ? අනිත් කෙනෙකුත් ප්‍රතිපත්තියෙහි යෙදවීම තමයි මනාකොට වාසය කිරීම කියන්නේ. තමන් පමණක් ප්‍රතිපත්තියේ යෙදීම නෙවෙයි මෙතන මනාකොට වාසය කිරීම කියලා කියන්නේ. තවත් කෙනෙකුන් තමන්ගෙන් බාහිර කෙනෙක් ප්‍රතිපත්තියෙහි යෙදවීම තමයි මෙතන මනාකොට වාසය කිරීම කියලා කියන්නේ. ඒක වෙන වෙනම බෙදලා විස්තර කරනවා පුද්ගලයන් 12 අනුව. සෝවාන් මාර්ගයේ පිනිස යමෙක් විදර්ශනා කරනවා නම් ඔහු තවත් කෙනෙක් එහි යෙදවිය යුතුයි. තවත් කෙනෙක් යොදවන්නේ නැත්තම් සම්මා විහෙරෙය්‍යුම් වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්නට ඕන. තමන් කිරීම නෙවෙයි සම්මා විහෙරෙය්‍යුම් කියන්නේ වෙන කෙනෙක් පිළිවෙතෙහි යෙදවීමටයි. එතකොට සෝවාන් මාර්ගය සඳහා විදර්ශනා කරන කෙනා තමන් විදර්ශනා කරාට සම්මා මනාකොට වාසය කරා වෙන්නේ. ඔහු තවත් කෙනෙක් සෝවාන් මාර්ගය සඳහා විදර්ශනා කරවනවා නම් අන්න ඔහු මනාකොට වාසය කරන පුද්ගලයෙක්. ඒ වගේම තමයි සෝවාන් ඵල මාර්ගස්ත ඵලත් මේ පුද්ගලය 12 දෙනාම තමන් ඒ තත්වයටපත් තුන පමණින් මනාකොට වාසය කරා වෙන්නේ නැහැ. තව කෙනෙකුත් තමන්පත් වෙච්ච තත්වයේහි යෙදෙව්වොත් තමයි මනාකොට වාසය කරා කියන සංඛ්‍යාවට වැටෙන්නේ. එතකොට මෙන්න මේක තමයි පින්තුනි මේ සූත්‍ර දේශනාවේ අදහස. මේක තමයි ශාසන ඉතිහාසයේ ඉඳලාම බුද්ධ ශාසනය ව්‍යාප්ත කිරීමේ ක්‍රමවේදය.
භාග්‍යවතුන් වහන්සේ මුලින්ම බුද්ධත්වයට පත් වුණා, නැවතුනේ නෑ. ඉසිපතනයට වැඩම කරලා තව අයට තමන් අවබෝධ කරපු ධර්මය අවබෝධ කරවන්නට යෙදුණා. රහතන් වහන්සේලා 69ක් බිහි කරා මුලින්ම. ඊට පස්සේ නතර වුණේ නෑ. ඒ රහතන් වහන්සේලාට අවවාද දුන්නා, තාම වැඩ ඉවර නෑ. තමන් ගොඩ ගියාට බුද්ධ ශාසනය වැඩ ඉවර වෙන්නේ නෑ. චරත භික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං. තමන් වගේම අනිත් අයටත් තමන් අවබෝධ කරගත්ත ධර්මය අවබෝධ කරවීමට නුඹලා උදව් කළ යුතුයි. අන්න ඒ අනුව උන්වහන්සේලා කටයුතු කරා. එහෙම තමයි මේ මහ පොළවේ පටන් අකනිටා බ්‍රහ්ම ලෝකය දක්වා මේ බුද්ධ ශාසනය ව්‍යාප්ත වුණේ. ලංකාව පැත්තෙන් බැලුවොත් මහින්ද මහරහතන් වහන්සේ ඇතුළු 6 දෙනෙක් මිහින්තලා ගල මතට වැඩම කරා. වැඩම කරලා එතනින් පස්සේ කුමක්ද සිද්ධ කරේ? තමන් අරිහත්ත්වයට පත් වෙලා හැබැයි උන්වහන්සේලා නැවතුනේ නැහැ. මේ ලංකා වාසී අනිත් අයත් ඒ තමන් අවබෝධ කරගත්ත ධර්මය තිසරණයෙහි පිහිටුවලා මාර්ගඵල උපදවා ගැනීමට අනිත් අයට උදව් කරා. අන්න ඒ විදියට මේ ලංකාව තුල බුද්ධ ශාසනය ව්‍යාප්ත වුණා. එතකොට පින්වතුනි, බුදුරජාණන් වහන්සේගෙන් පටන් අරගෙන මේ දක්වා මේ ශාසනය ව්‍යාප්ත වෙච්ච ක්‍රමවේදය මෙන්න මේකයි. එහෙමනම් අර පරිනිර්වාණ සූත්‍රයේ කියපු කරුණ තමයි මම ඔය විස්තර කරන්නට යෙදුනේ. මේ කරුණ කියවලා බැලුවහම එම සූත්‍රයේ හෝ එම අටුවාවේ සඳහන් වෙන්නේ නැහැ මම මේ දැන් කියන්න හදන එක. මේක මගේ පෞද්ගලික අදහසක්. ඒ අදහස තමයි අර සූත්‍ර පාඨයට අනුව රහතන් වහන්සේලා හිස් නොවන්නා වගේ යම් කිසි කෙනෙක් මේ බුද්ධ ශාසනය තුලින් මුලින්ම අතුරුදහන් වන්නා වූ ප ဋ ාණ ධර්මය තමනු සජ්ජායනා කරමින් අනිත් අයත් එහි යොදවනවා නම් මේ ලෝකය ප ဋ ාණ ධර්මයෙන් හිස් නොවන්නේය. තමනුත් ප ဋ ාණ ධර්මයේ සජ්ජායනා කරමින් ඉගෙන ගනිමින් අනිත් අයත් එහි යොදවනවා නම් මේ ලෝකයෙහි ප ဋ ාණ ධර්මයෙන් හිස් නොවන්නේය. ඒක මතක තියාගන්නට ඕන. පින්තුනි, මේ දක්වා මේ ප ဋ ාණ ධර්ම ව්‍යාප්තිය සඳහා මේ කරුණ දැනගෙන හෝ නැතුව බොහෝ භික්ෂූන් වහන්සේලා, බොහෝ සිල්මෑණියන් වහන්සේලා, බොහෝ ගිහි පැවිදි පින්වතුන් මේ දේ අනුගමනය කරා. ඒ අනුගමනය කිරීමේ ප්‍රතිඵලයක් විදියට අද වෙනකොට ලංකාව තුල විවිධ තැන් වලින් මේ ප ဋ ාණ ධර්ම සජ්ජායනාවාදිය අපිට අහන්නට ලැබෙනවා. ඒ අතර අපේ ආර්ය දස්සන ස්වාමින් වහන්සේ තමනුත් මේ ප ဋ ාණ ධර්මයට හොඳ කැමැත්තක්, හොඳ ඡන්දයක් තියෙනවා. උන්වහන්සේ මේ ප ဋ ාණ ධර්මයේ පිළිබඳව හොඳ විශ්වාසයක් තියෙනවා. තමනුත් පරිහරණය කරනවා. උන්වහන්සේගේ සමහර දේශනා ලක්ෂ 35කට වැඩිය, මිනිස්සු ලක්ෂ 35කට වැඩිය සමහර දේශනා ශ්‍රවණය කළා තියෙනවා. එතකොට එක පුද්ගලයෙක් නෙවෙයි හදලා තියෙන්නේ. ලක්ෂ ගාණක් පුද්ගලයන්ට මේ ධර්මය ලබා දීමට උන්වහන්සේ කටයුතු කළා තියෙනවා. එතකොට අර පරිනිර්වාණ සූත්‍ර පාඨයට අනුව අපි මේ අදහස ගත්තොත් බලන්න පින්වතුනි කොච්චර ධර්මයේ ජීවමානද කියලා. උන්වහන්සේලා මේ වැඩපිළිවෙල පටන් ගන්න කලින් මෙච්චර ප්‍රසිද්ධියක් තිබුණේ නැහැ.
උන්වහන්සේ ඇතුළු සිව්වනක් පිරිසම මාධ්‍ය ඉස්සරහට එන කට්ටිය විතරයි ප්‍රසිද්ධ වෙන්නේ. හැබැයි මාධ්‍ය පිටිපස්සෙත් බොහෝ අය මේකට මහන්සි වෙලා තියෙනවා. අපි දන්නවා මේ හැමෝගෙම මහන්සිය නිසා අද වෙනකොට මේ ප ဋ ාණ ධර්මයේ ගොඩක් ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ වගේම අපේ අසේන් මාර්ෂාන් පුතා මේ වෙන විට සමන්ත ප ဋ ාණ ධර්ම වන්දනාව කියන මේ පොත විවිධ දායකයන්ගේ උපකාරය අනුව ලක්ෂ 7කට වැඩිය පොත් ව්‍යාප්ත කරලා තියෙනවා. ලක්ෂ 7කට වඩා පොත් print කරලා බෙදලා දීලා තියෙනවා. මෙන්න අර සූත්‍ර පාඨයට අනුව අනුගමනය කිරීම. තමනුත් ප ဋ ාණ ධර්මයේ සජ්ජායනා කරනවා, අනිත් අයටත් ඒ සඳහා පාර හදලා දෙනවා. මෙන්න මේ වැඩපිළිවෙල දිගටම වෙනවනම් ලෝකය ප ဋ ාණ ධර්මයෙන් හිස් නොවන්නේය. ඒක අපි මතක තියාගන්නට ඕනේ. පින්තුනේ බොහෝ දෙනා බුද්ධ ශාසනය බේරා ගැනීමට දෙවියන්ට, බ්‍රහ්මයන්ට, නාගයන්ට කන්නලව් කරනවා. ওই කන්නලව් කරන කට්ටිය එනවනම් දඹදිව බුද්ධ ශාසනය නැති වෙන්නේ නැහැ. දඹදිව බුද්ධ ශාසනය නැති වෙලා බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච රටේ බුද්ධ ශාසනය විනාශ වෙනවා. ওই කට්ටියට පේනුන් නැත්නම් මේ රටේ විනාශ වෙන එක පේන්නේත් නැහැ. ඒ හින්දා යද ඉඳලා ශාසනය ව්‍යාප්ත කරන්න බෑ. ආරබතනික්ඛමත යුඤ්ජත බුද්ධ ශාසනේ. භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචන පිළිගනිත්වා තමන් එය අනුගමනය කරත්වා. අන්න ඒක තමයි බුද්ධ ශාසනය දියුණු කරන්නට අපි කරන්නට ඕන. භාග්‍යවතුන් වහන්සේ ත්‍රිපිටකය තුල බුද්ධ ශාසනය බාර දීලා තියෙන දෙවිවරුන්ට, බ්‍රහ්මයන්ට නෙවෙයි, සිව්වනක් පිරිසට. තුම්මේ කිච්ඡං ආතප්පං, මහණෙනි නුඹලා වීරිය කළ යුතුයි. බොහෝ සූත්‍රවල මහණෙනි ශාසනයේ මේ අර්බුද අනාගතයේ පහළ වෙනවා. ඒ අර්බුද නුඹලා තේරුම් අරගෙන ඒ අර්බුද විසඳා ගැනීමට නුඹලා වීරිය කළ යුතුයි කියලා විශේෂයෙන්ම භික්ෂූන් වහන්සේලාට තමයි ශාසනය බාර දීලා තියෙන්නේ. ඒක අමතක කරන්න හොඳ නෑ අපි. එනිසා ඉමේච සුබද්ද භික්ඛු සම්මා විහෙරෙය්‍යුං අසුඤ්ඤෝ ලෝකෝ අරහන්තේ යස්ස. ඒ වගේම යම් කිසි කෙනෙක් තමනුත් ප ဋ ාණ ධර්මයේ සජ්ජායනා කරමින් අනිත් අයත් එහි යොදවනවා නම් මේ ලෝකය ප ဋ ාණ ධර්මයෙන් හිස් නොවන්නේය කියන එක මේ බුද්ධ දේශනා පාඨයට අනුව අපිට හිතා ගන්නට පුළුවන්. ඒක පින්වතුනි මතක් කරේ මේ පින්වතුන්ට මේ වැඩපිළිවෙල තව තවත් ඉස්සරහට දියුණු කර ගැනීමට උපකාර වේවා කියන අදහස ඇතිව. මෙතෙන් පටන් තමයි අදාළ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. පින්වතුනි අපි හැමෝම තේරුම් ගත යුතු කරුණක් තමයි අපි හැමෝම තණ්හාව සහිත සත්වයෝ. අපි හැමෝම කෙලෙස් සහිත සත්වයෝ. එතකොට අපේ හිත ඉල්ලන්නේ මොනවද බැලුවොත්? අපේ හිත ඉල්ලන්නේ ලෞකික භෞතික දේවල්. ඒක තමයි කෙලෙස් සහිත හිතේ ස්වභාවය. සමහර වෙලාවට ওই පුණ්‍ය භූමි වලට එහෙම ගියහම මිනිස්සු ඉල්ලන දේවල් ඇහෙනවා. සමහරු කියනවා සිතුමිනි වැනි රුවන් ගැබක ආවුස මගේ වැඩි වේවා කියනවා. මේ තණ්හාවෙන් සිදු කරන ආයාචනානේ නේද? අපි හැමෝම කැමති සුඛ කාමානි භූතානි, සත්වයා සැපය කැමති, ඒක ස්වභාවය. නමුත් මේ අපේ තුල තියෙන කෙලෙස් හිතටම වාල් වෙලා හිටියොත් කවදාවත් අපිට සසරෙන් ගැලවීමට පුළුවන් කමක් නැහැ. ඒ හින්දා භාග්‍යවතුන් වහන්සේ පරිනිර්වාණ සූත්‍රයේදීම දේශනා කරන්නට යෙදුනා යාව කීවංච භික්කවේ භික්ඛු uppannāය තණ්හාය පෝනෝ භවිකාය න වසං ගච්ඡanti බුද්ධියේව භික්කවේ භික්ඛූනම් පාටිකංකා නෝ පරිහානි. මහණෙනි යම් තාක්කල් බුද්ධ ශ්‍රාවකයා තමන් තුල හටගන්න තණ්හාවට වසඟ නොවි
එයට එරෙහිව වැඩ කරගෙන යනවනම් ඒ තාක්කල් ඔහු නොපිරිහෙන්නේය. දියුණුවෙන් දියුණුවටම පත්වන්නේය. එනිසා අපි බුද්ධ ශාසනය ඇසුරු කරගෙන දියුණු වීමට බලාපොරොත්තු වෙනවනම් අපි මුලින්ම තේරුම් ගන්නට ඕන අපි තණ්හාව සහිත සත්වයෝ. නමුත් බුද්ධ ශාසනයෙන් අපිට උගන්වන්නේ තණ්හාවෙන් අයින් වෙන වැඩපිළිවෙලක්. තංකෝ පනිදම් භික්කවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං පහා තබ්බන්ති මේ භික්කවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු. මේ දුක අපිට ලබා දෙන්නේ තණ්හාව. ඒ හින්දා මේකට කළ යුතු දේ තමයි පහා තබ්බන්ති මේ භික්කවේ. මේක දුරු කර ගන්නට ඕන. එහෙම වුණොත් තමයි දුකෙන් මිදීමක් ලැබෙන්නේ. තණ්හාවයි නිවනයි දෙකක් ගන්න බෑ. තණ්හාව නම් සසර, තණ්හාව අත්හැරියොත් තමයි නිවන. මේ දෙකෙන් එකයි ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා පින්තුනේ බුද්ධ ශාසනය කියන්නේ තණ්හාවට ප්‍රතිවිරුද්ධ දෙයක් කියන එක අපි තේරුම් ගන්නට ඕනේ. මේ බුද්ධ ශාසනයෙන් බලාපොරොත්තු වෙන විවිධ ආනිසංස තියෙනවා. ලෞකික භෞතික දේවලුත් බුද්ධ ශාසනයෙන් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. කොටින්ම කියනවා නම් පින්තුනේ මේ බුද්ධ ශාසනයෙන් හින්දා නිදා ගන්නත් පුළුවන් හොඳට. අජාසත් රජතුමා පීතෘ ඝාතක කර්මය කරපු දවසේ ඉඳලා ඔහුට ඇස් දෙක පියාගෙන නිදා ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඇස් දෙක පියනකොටම බය වෙලා ඇහැරෙනවා. බොහෝම දුක් විඳා නිදා ගන්න බැරුව. නිින්ද යන්නේ නැතුව. ඊට පස්සේ දවසකදී භාග්‍යවතුන් වහන්සේ ළඟට ජීවක අම්බ වනේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නකොට එතනට වැඩම කරලා සාමාන්‍ය ඵල සූත්‍ර දේශනාව අහපු වෙලාවේ ඉඳලා හොඳට සුවසේ නිදා ගන්න පුළුවන් වුණා. අපේ රටේ දුටුගැමුණු රජතුමා යුද්ධයේ දිනලා ඉවර වෙලා හිතේ තියෙන සතුට වෙනුවෙන්, සතුට කියන්නේ රජකම ලැබිච්ච එකට සතුට නෙමෙයි, මේ බුද්ධ ශාසනයට වැඩ කරන්නට මට පුළුවන් වුණා කියන මේ සතුට හින්දා නිින්ද ගියේ නැතුව මාසයක් විතර දුක් විඳා. ඒ වෙලාවේ මහරහතන් වහන්සේලාට පණිවිඩයක් යවුවා, ස්වාමීන් වහන්සේ මට නිින්ද යන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ මහරහතන් වහන්සේලා ආභි ධර්මික භික්ෂූන් වහන්සේලා 8 නමක් රජතුමාගේ රාජමාලිගාවට පිටත් කර හැරියා. ඒ භික්ෂූන් වහන්සේලා 8 නම චිත්ත යමකය, අභිධර්ම පිටකයේ චිත්ත යමකය සජ්ජායනා කරන්න යෙදුනා රජතුමාට ඇහෙන විදියට. සජ්ජායනා කරලා ටික වෙලාවක් යනකොට රජතුමා හොඳටම නිදි ස්වාමීන් වහන්සේලා විහාරයට වැඩම කරා. පහවදා උදේ ඉර පායන වෙලා නැගිටලා අහනකෝ ස්වාමීන් වහන්සේලා, මහරජතුමනි ඔබ නිදාගත්ත නිසා උන්වහන්සේලා වැඩම කරා. අහෝ මගේ ආර්යයන් වහන්සේලා සසරින් ගැලවීමට බෙහෙත් විතරක් නෙවෙයි නිନ୍ଦ යන බෙහෙතුත් දන්නවා නේද කියලා දකුණු උන්වහන්සේලාට වන්දනා කරන්නට යෙදුණා. ඒ වගේ පින්තුනේ මේ බුද්ධ ශාසනයෙන් ලැබෙන දේවල් මෙච්චරයි මෙපමණයි කියලා ත්‍රිපිටකේවත් නැහැ. විවිධ දේවල් කරන්න පුළුවන් බුද්ධ ශාසනයෙන්. දීඝවාපියේ වැඩ කර හිටපු ස්වාමීන් වහන්සේ නමක් චෛත්‍ය උඩ ඉඳලා පල්ලෙහාට වැටුණා. ඒ වෙලාවේ යට හිටපු භික්ෂූන් වහන්සේලා කිව්වා "ඇවැත්නි දජග්ග සූත්‍රය ආවර්ජනා කරන්න" කියලා. උන්වහන්සේ ඒක ආවර්ජනා කරනවත් සමගම චෛත්‍යයෙන් ගඩොල් කැට දෙකක් එළියට ඇවිල්ලා උන්වහන්සේව පිළිගත්තා. උඩ හිටපු ස්වාමින් වහන්සේලා ඉනිමග දාලා ස්වාමින් වහන්සේ උඩට ගත්තා. ත්‍රිපිටකේ නෑ ඕවා. ත්‍රිපිටකේ නෑ දජග්ග සූත්‍රය සජ්ජායනා කරුවායින් පස්සේ චෛත්‍යයෙන් වැටෙනකොට මෙහෙම පිහිට වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නෑ. හැබැයි එහෙම වුණාද නැද්ද? වුණා. අන්න ඒ වගේ පින්තුනේ ස්වාඛාතෝ භගවතා ධම්මෝ, භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය මනාකොට දේශනා කළා තියෙනවා.
ඒ ධර්මයෙන් ලබා ගන්න පුළුවන් ආනිසංස මෙච්චරයි මෙපමණයි කියලා මං වගේ ලාමක පුජ්‍යලයකට කියන්න පුළුවන් කමක් නැහැ. අනන්ත අපරිමාණ ආනිසංස ලබා ගන්න පුළුවන්. ඒක තීරණය වෙන්නේ ඔබ මතයි. තමන් මොකද්ද කරන්නේ? තමන් මොකද්ද ඉල්ලන්නේ? තමන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? මෙන්න මේ කරුණු මත තමයි ධර්මයෙන් ලැබෙන ආනිසංස ලැබෙන්නේ. නමුත් පින්තුනේ බුද්ධ ශාසනයේ ඇසුරු කරගෙන ලබාගත යුතු මූලික ආනිසංසයක් තියෙනවා. ඒ මූලික ආනිසංසය තමයි දුක්ඛ නිස්සරණත්තං සත්තු ශාසනං. සම්බුද්ධ ශාසනයේ මූලික ඉලක්කය තමයි සසර දුකින් ගැලවීම. දුක්ඛ නිස්සරණත්තං සත්තු ශාසනං. සම්බුද්ධ ශාසනයෙන් බලාපොරොත්තු වන ඉහළම ආනිසංසය තමයි මේ ගෝර කටුක භයංකර සසරෙන් ගැලවිලා නිවනටපත් වීම. ස්වාමීන් වහන්සේලා සිවුරු ඉල්ලගන්නෙත් ඕකම සිහිපත් කළා. සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චි කරණත්තා ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජේත මම් බන්තේ අනුකම්පං උපාදාය. මහා සංඝයා ඉදිරියේ එහෙමයි අපි කියන්නේ ස්වාමීනි සියලු දුකින් අත මිදී නිවන සාක්ෂාත් කිරීමට මේ සිවුරු අරගෙන මාව ශාසනය ඇතුළට ගන්නාසේක්වා. එතකොට බුද්ධ ශාසනයෙන් බලාපොරොත්තු වන මූලික දේ තමයි නිර්වාණය අවබෝධ කිරීම. එහෙම නැත්නම් සංසාර දුකින් අත මිදීම. ඇයි එහෙම කරන්නේ? ඇයි ස්වාමීන් වහන්සේ මේ ලෞකික භෞතික දේවල් විඳ ඉන්න ඉඩ දෙන්නේ නැත්තේ? ඒකට හේතුව තමයි පින්තුනේ නත්ති කෝචි භවෝ නිච්චෝ ඉති වුත්තං මහේසිනා. අවීචයේ පටන් නේව සංඥා නා සංඥායතනෙ දක්වා මේ අතරතුර කිසිම නිත්‍ය වූ සදාකාලික භවයක් නැහැ. සක්විති රජ වුණත් නිත්‍යද නැති වෙලා යනවා. ඒ මනුස්ස ලෝකෙ උපරිම තැන දිව්‍ය ලෝක 6 සක්දෙව් රජ වුණත් නිත්‍යද නැති වෙලා යනවා. බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මය වුණත් නිත්‍යද නැති වෙලා යනවා. අවීචයේ පටන් භවයේ කෙලවර දක්වා මොන ලෞකික සැපයට ගියත් යන්න පුළුවන්. හැබැයි නැවතීමක් නැත. තාවකාලිකයි. ස්වල්ප මොහොතක් පමණයි. නත්ති කෝචි භවෝ නිච්චෝ ඉති වුත්තං මහේසිනා. කිසිදු ස්ථාවර භවයක් නැහැ. සියලු භවයන් අනිත්‍යයි. ඒක සංඛාරෝපි නිච්චෝ නාම නත්ථි. ප්‍රත්‍ය නිසා හටගන්න එකදු සංස්කාර ධර්මයක් නිත්‍ය වූ ධර්මයක් නෑ. සබ්බේ සංඛාරා අනිච්චා. සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි. මේ අනිත්‍ය වූ සංස්කාර ධර්ම අපි අල්ලා ගත්තොත් දුක් විඳින්න වෙන්නේ අපිටමයි. එනිසා භාග්‍යවතුන් වහන්සේ දුක් විඳේ මේ වගේ දුකක් අපිට දෙන්න නෙමෙයි, සැපක් ලබා දීමටයි. ඒ සැප තමයි නිවන. නිබ්බානම් පරමං සුඛං. පරම සැපය තමයි නිර්වාණය කියන සැපය. මෙන්න මේ සැපය ලබා දීම තමයි බුද්ධ ශාසනයේ මූලික ඉලක්කය. අනිත් සැපත් ලබා ගන්න ක්‍රම ශාසනය තුල තියෙනවා. නමුත් ඒවා අප්‍රධාන දේවල්. මූලික දේ තමයි නිර්වාණ සැපය සත්වයාට ලබා දීම. මොකද පින්තුනේ අපි මේ මහ පොළවේ ඇවිදලා සත්වයන්ට තියෙන දුක් ලිස්ට් එකක් ලියාගෙන ආවොත්, ලියාගෙන ඇවිල්ලා අපි කියවලා බලලා අන්තිමට ප්‍රශ්නයක් අහලා බලන්න, පංචස්කන්ධය නොතිබුණා නම් මේ දුක තිබේද? මොකද්ද උත්තරේ? මේ අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ පංචස්කන්ධේ නොතිබුණා නම් මේ ලිස්ට් එකේ තියෙන කිසිම දුකක්
තියේවිද? නෑ. එතකොට මේ විශ්වයේ යම්තාක් දුකක් තියෙනං ඒ සෑම දුකකටම හේතුව තමයි මේ පංචස්කන්ධය. විශ්වය තුල යම්තාක් දුකක් තියෙනං ඒ සෑම දුකක්ම උපදවන උල්පත තමයි මේ පංචස්කන්ධය. මේ පංචස්කන්ධය අයින් කළා දැම්මහම නිබ්බන්ති දීරා යථායම් පදීපෝ පහනක් නිවි ගියා වගේ නිවෙන්න පුළුවන්කම තියෙනවා. මේ පංචස්කන්ධය අල්ලගත්තොත් මොහොතක්වත් නිවෙන්න බෑ. නැවත නැවත මේවා සකස් කරන්නට ඕන, සංකත දුක විඳින්නට ඕන. අපි උදාහරණයක් අරගෙන බලමු. සාරිපුත්ත මහරහතන් වහන්සේ පංචස්කන්ධය අයින් කරාද නැද්ද? අයින් කරා. සුනාමියක් ආවොත් උන්වහන්සේට දැන් ගැටලුවක් තිබේද? පරමාණු බෝම්බ ගැහුවොත් උන්වහන්සේට ගැටලුවක් තිබේද? ගම් වතුර ගලලා නායාවොත් සරියුත් ස්වාමීන් වහන්සේට ගැටලුවක් තිබේද? ඇයි නැත්තේ? මේ සෑම දුකක්ම ලැබෙන පංචස්කන්ධය අයින් කරා. ඒ හින්දා උන්වහන්සේලාට දුක් දෙන්න පුළුවන් කවුරුවත් මේ විශ්වයේ නැහැ. අන්න එහෙම කවදාවත් වෙනස් නොවන ස්ථාවර නිබ්බානම් පරමං සුඛං, මෙන්න මේ පරම සැපය සත්වයාට ලබා දීමට තමයි භාග්‍යතුන් වහන්සේලා මේ ලෝක ධාතුව තුල පහළ වෙන්නේ. ඒ නිසා ප ဋ ාණ ධර්මයෙන් ලබා ගන්න පුළුවන් විවිධානිසංස තියෙනවා. නමුත් එයින් ලබාගත යුතු ඉහළම ආනිසංසය තමයි දුකින් අත මිදී නිවන සාක්ෂාත් කර ගැනීම. ඒ සඳහා අපි මේ ධර්මයේ පාවිච්චි කරන්නට හිතට ගන්නට ඕන. පින්තුනි, මේ නිවන ලබා ගැනීමට නම් අපි කළ යුතු දෙයක් තියෙනවා. ලෝකේ දිගබල කොච්චර මන හිටියත් නිවනට යන්න පුළුවන් කමක් නැහැ. නිවනට යන්න නම් මැනගන්න ඕන තමන්ගේ දිගපළලයි. ලෝකේ දිගපළල කොච්චර මැන්නත් ඔහුට නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. යමෙකුට නිවන් දකින්න උවමනා නම් ඔහු තමන්ගේ දිගපළල තමයි මැනගන්නට ඕන. කොහොමද මනින්නේ? අන්න ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ එක්තරා වනාන්තරයක වැඩ සිටින අවස්ථාවකදී බද්ද වර්ගික කුමාරවරු 30 දෙනා එක්තරා කාන්තාවක් සොයමින් යන අතරතුරදී භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා හිටගත් වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ දීපු උපදේශයක් තියෙනවා. අත්තානං ගවේසෙය්‍යාත. මොකද්ද උපදේශය? අත්තානං ගවේසෙය්‍යාත. තමන් හොයාගන්න. තමන් හොයාගන්න. අත්තානං ගවේසෙය්‍යාත. තමන් හොයාගන්න. තමන් හොයාගත්ත කෙනාට තමයි නිවන අරමුණු කරන්න පුළුවන් වෙන්නේ. තමන් හොයාගත්තේ නැති කෙනෙකුට කවමදාකවත් නිවන අරමුණු කරන්න බෑ. පුබ්බේකෝ සුසීම ධම්මට්ඨිති ඥානං පච්චා නිබ්බානේ ඥානං. භාග්‍යවතුන් වහන්සේ සුසීම කියන පුද්ගලයාට දේශනා කරනවා. පුබ්බේකෝ සුසීම ධම්මට්ඨිති ඥානං. තමන් හොයන ඥානය එහෙම නැත්නම් විදර්ශනා ප්‍රඥාව තමයි සත්වයක් තුල මුලින් හටගන්නේ. පච්චා නිබ්බානේ ඥානං. ඒ විදර්ශනා ඥාන වලින් පස්සේ තමයි නිවන අරමුණු කරන ගෝත්‍ර භූ සිත හටගන්නේ. ඊට පස්සේ මාර්ගඵල සිත හටගන්නේ. සත්වයේගේ සිත තුලින් නිවන අරමුණු කරන මුල්ම හිත තමයි ගෝත්‍ර භූ සිත. නිබ්බානං ගෝත්‍ර භූ සාරම්මන පච්චයේන පච්චයෝ. නිවන අරමුණු කරන මුල්ම හිත තමයි ගෝත්‍ර භූ සිත. ඒ ගෝත්‍ර භූ සිත උපදින්නේ නැහැ විදර්ශනා ඥානය නැති කෙනෙක් තුල.
එතකොට අත්තානං ගවේෂයාත තමන් හොයනවා කියන්නේ විදර්ශනා භාවනාවෙහි යෙදීමයි. මෙන්න මේ විදර්ශනා භාවනාවෙහි යෙදිලා විදර්ශනා ඥානය දියුණු කරගත්ත කෙනෙක් තුල තමයි ගෝත්‍ර වූ මාර්ගඵලසිත යම් කිසි දවසක උපදින්නේ. එනිසා යමෙකුට නිවන උවමනා නම් ඔහු අඩිය තියන්නට ඕන තමන්ට අත්තානං ගවේෂයාත තමන්ගේ ඇතුලේ හොයන්නට ඕන. ඉමස්මින්ච බ්‍යාමමත්තේ කලේබරේ දුක්ඛංච පඤ්ඤපේමි දුක්ඛ සමුදයංච පඤ්ඤපේමි දුක්ඛ නිරෝධංච පඤ්ඤපේමි දුක්ඛ නිරෝධ ගාමිනින් ච පටිපදම් පඤ්ඤපේමි. මේ බඹයත් තරම් වූ ශරීරය ඇතුළෙමයි දුක තිබෙන්නේ. දුකට හේතුව තිබෙන්නේ. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ඇති වෙන්නේ. නිවනත් මෙතනම තියෙනවා කියලා එක්තරා පරියායක් කියන්නේ. ඒක පොඩ්ඩක් ගැඹුරු කරුණක්. කෙසේ වෙතත් තමා සොයාගත යුතුයි නිවන අවබෝධ කරගන්නට නම් තමන් සොයාගන්න තාක්කල් නිවන අවබෝධ කරන්න පුළුවන් කමක් නැහැ කිසිවෙකුට. ඒ වගේම තමයි පින්තුනේ තමන් සොයාගන්න පුළුවන් එකම කාලය තමයි බුද්ධෝත්පාද කාලය. නාසා ආයතන ආදී ওই ආයතනවල ලෝකේ තියෙන භෞතික වස්තු හොයාගත්තට තමන් හොයාගන්න පුළුවන් කමක් නෑ ඒ අයට. මේ පරමාර්ථ ධර්ම විභාගයේ තියෙන්නේ බුද්ධ ශාසනයේ පමණයි. චිත්ත චෛතසික රූප නිර්වාණ කියන මේ පරමාර්ථ ධර්ම ගවේෂණයේ තියෙන්නේ බුද්ධ ශාසනය තුල පමණයි. එනිසා බුද්ධෝත්පාද කාලයක් ලැබිච්ච වෙලාවේ ගත යුතු ලොකුම ආනිසංසය ප්‍රයෝජනය තමයි තමාව සොයා ගැනීම. එහෙම නැතිනම් මේ පරමාර්ථ ධර්ම විභාගයේ පිළිබඳව අංශු මාත්‍රයක හෝ ප්‍රඥාවක් Taman තුල ඇති කර ගැනීම. පින්තුනේ තමන් කියන මෙතන තිබෙන්නේ මොනවාද කියන කරුණ වජිරා කියන රහත් තෙරණින් වහන්සේ එක්තරා අවස්ථාවකදී මාරයාට සිදු කරපු දේශනාවක සඳහන් වෙලා තියෙනවා. මේ දේශනාව මාරයට උවමනාවක් නෑ අපිට තමයි උවමනා. එනිසා නිවන සොයන අයට බොහොම වැදගත් දේශනාවක්. තමන් කියන්නේ කවුද කියලා සොයන අයට බොහොම වැදගත් දේශනාවක්. වජිරා කියන රහත් තෙරණිය තමයි මෙම දේශනාව සිද්ධ කරන්නේ. සුද්ධ සංඛාර පුඤ්ජෝයන් නේද සත්තුපලබ්බති. මේ පාඨය රන් අකුරෙන් ලියලා තියාගන්න වටිනවා. ඒ තරම් වටිනා ධර්ම පාඨයක්. සුද්ධ සංඛාර පුඤ්ජෝයන් නේද සත්තුපලබ්බති. අයං මේ ජීවිතය මෙය සුද්ධ සංඛාර පුඤ්ජෝ සත්ව පුද්ගල ආත්ම භාවයකින් තොර වූ සංස්කාර ධර්ම පුඤ්ජයක් තමයි මෙතන තියෙන්නේ. චිත්ත චෛතසික රූප කියන මෙන්න මේ පරමාර්ථ ධර්ම පුඤ්ජයක් තමයි මෙතන තිබෙන්නේ. සුද්ධ සංඛාර පුඤ්ජෝ අයං අයං මෙම ආත්ම භාවය සුද්ධ සංඛාර පුඤ්ජෝ සත්ව පුද්ගල ආත්ම භාවයන්ගෙන් තොර වූ සුද්ධ චිත්ත චෛතසික රූප කියන සංස්කාර ධර්ම සමූහයක් පමණයි මෙතන තියෙන්නේ. ඉද මෙහි සත්වෝ සත්වයේ පුද්ගලයක ආත්මයක් නෑ උපලබ්ධති විද්‍යමාන නොවේ. සුද්ධ සංඛාර පුඤ්ජෝයන් නේද සත්තුපලබ්ධති. මේක විදර්ශනා කරන අය නිතර සජ්ජායනා කරන්න ඕන. සුද්ධ සංඛාර පුඤ්ජෝයන් නේද සත්තුපලබ්ධති. මෙහි ඇත්තේ චිත්ත චෛතසික රූප පරමාර්ථ ධර්ම සමූහයක් පමණයි. සත්වයේ පුද්ගලයෙක් මෙහි නැත්තේය.
යතාහි අංග සම්බාරා හෝති සද්දෝ රතෝ ඉති එවං කන්දේසු සන්තේසු හෝති සත්තෝති සම්මුති. යම්කිසි කොටස් ටිකක් එකතු කරපු කල්හි වාහනය කියන ශබ්දය ඇති වෙනවා. අන්න ඒ වගේ කන්දේසු සන්තේසු රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධය මේ අවකාශය තුල ඇති වූ කල්හි හෝති සත්තෝති සම්මුති. සත්වයා පුද්ගලයා කියන විවහාරය ඇත්තේ ඒ නමුත් මෙහි තියෙන්නේ කන්දේසු සන්තේසු රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය පමණයි මෙතන තියෙන්නේ. ඒ පංචස්කන්ධයට විවහාර කරන නම පමණයි සත්වයා පුද්ගලයා දෙවියා බ්‍රහ්මයා බල්ලා පූසා හරකා කියලා කියන්නේ. යතාහි අංග සම්බාරා හෝති සද්දෝ රතෝ ඉති එවං කන්දේසු සන්තේසු හෝති සත්තෝති සම්මුති. කොටස් සමූහයක් එකතු කළ කල්ලි වාහනය කියන ශබ්දය ඇතිවන්නා වගේ පංචස්කන්ධය මේ අවකාශයේ ඇති කල්හි සත්වයා පුද්ගලයා කියන විවහාරය ගොඩනැගෙන්නේය. ඒ විවහාරය තිබුණට සත්‍ය වශයෙන් සත්වයේ පුද්ගලයෙක් නෑ. සත්‍ය වශයෙන් පවතින්නේ ස්කන්ධ පහක පැවැත්මක් පමණයි. තව දුරටත් ඒ රහත්ත්වණිය විස්තර කරනවා. දුක්ඛ මේ වෙහි සම්බෝති දුක්ඛං තිට්ඨති වේතිච නාඤ්ඤත්‍ර දුක්ඛා සම්බෝති නාඤ්ඤත්‍ර දුක්ඛා නිරුද්ධති. දුක්ඛ මේ වෙහි සම්බෝති දුකක්ම හටගන්නේය. මේ ආත්ම භාවයේ තුල හටගන්න ධර්මතුරෙන් ලෝභය කියන ධර්මය අයින් කරාම අවශේෂ ලෞකික සියලු ධර්ම දුක්ඛාර්ය සත්‍යයයි. අපේ ඇඟ ඇතුලේ උපදින්නා වූ ලෝභය කියන චෛතසික ධර්මය අයින් කළා ඉතුරු සියලු ලෞකික චිත්ත චෛතසික ධර්ම දුක්ඛාර්ය සත්‍යයයි. ඒ හින්දා දුක්ඛ මේ වෙහි සම්බෝති. මේ රහත් තෙරණිය අපි වගේ නිවන කටේ තියෙන කෙනෙක් නෙමෙයි. ප්‍රායෝගිකව නිවන අවබෝධ කරපු උත්තමාවියකගේ වචනයි මේ කියන්නේ. ඇය දේශනා කරනවා දුක්ඛ මේ වෙහි සම්බෝති. මේ ආත්ම භාවය තුල දුකක්මයි හටගන්නේ. මේකට අනුව මතක තියාගන්න ඕන කරුණ තමයි සුනාමි එන වෙලාවට නාය යන වෙලාවට නෙවෙයි දුක තියෙන්නේ. මේ ලෝකේ තියෙන හොඳම හෝටලයකට එක්කන් ගිහිල්ලා හොඳම කෑම අපේ ඉස්සරහින් තිබ්බොත් අයියෝ මොන දුකක්ද කියලා හිතන්න පුළුවන් නම් අන්න එයා තමයි දුක දන්නේ. ඇයි? දුක්ඛ මේ වෙහි සම්බෝති. රත්තරන් තිබුණත් මෙතන මේ පංචස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. අපේ වටපිටාවේ රත්තරන් ගොඩ ගැහුවත් මෙතන තියෙන පංචස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. ඒ හින්දා දුක්ඛ මේ වෙහි සම්බෝති. පටිසන්ධියේ සිට චුතිසිත දක්වාම මොහොතක් ගානේ දුකක්මයි හටගන්නේ. දුක්ඛ මේ වෙහි සම්බෝති. දුක්ඛං තිට්ඨති දුකක්මයි පවතින්නේ. දුක්ඛං වේති දුකක්මයි නැති වෙන්නේ. නාඤ්ඤත්‍ර දුක්ඛා සම්බෝති. දුකෙන් අන්න වූ දෙයක් මෙහි හටගන්නේ නැහැ. නාඤ්ඤත්‍ර දුක්ඛා සම්බෝති. දුකෙන් අන්න වූ දෙයක් මෙහි හටගන්නේ නැහැ. ඒ වගේම නාඤ්ඤත්‍ර දුක්ඛා නිරුද්ධති. දුකෙන් අන්න වූ දෙයක් මෙහි නිරුද්ධ වන්නේත් නැහැ. මේ කියන්නේ ලෞකික ධර්ම ගැන. එතකොට එම රහත් තෙරණිය කියනවා
මෙතන දුකක්මයි හටගන්නේ, දුකක්මයි පවතින්නේ, දුකක්මයි නිරුද්ධ වන්නේ. ඒ වගේම දුකෙන් අන්න වූ දෙයක් මෙහි හටගන්නේ නැහැ. දුකෙන් අන්න වූ දෙයක් මෙහි නිරුද්ධ වන්නේත් නැහැ. එතකොට කෙනෙක් අහන්න පුළුවන් ස්වාමීන් වහන්සේ අපි මේ විඳින සැප ටික කියලා. පින්තුනි දුක්ඛ බුද්ධ ශාසනයට අනුව ඒක සැපක් කියලා කියන්නේ නැහැ. ඒක අපේ කෙලෙස් හිත තමයි සැප කියලා දකින්නේ. බුද්ධ ශාසනය උගන්වන්නේ යං කිංචි වේදයිතං සබ්බන්තං දුක්ඛස්මින්ති වදාමි. යං කිංචි වේදයිතං සබ්බන්තං දුක්ඛස්මින්ති වදාමි. යම් විඳීමක් තිබේ නම් ඒ සියල්ල ප්‍රත්‍ය නිසා හටගෙන නැති වෙලා යන හින්දා අනිත්‍යයි. ඉපදීම බිඳීම කියන දෙකෙන් පෙලෙන්නේ නැති වේදනාවක් නෑ මේ විශ්වය තුල. සෑම වේදනාවක්ම හට ගැනීම බිඳීම කියන මේ දෙකෙන් පෙලෙන හින්දා දුකයි. යං කිංචි වේදයිතං සබ්බන්තං දුක්ඛස්මින්ති වදාමි. එනිසා මේ ආත්ම භාව ඒකාන්ත දුකක්මයි. නිරතුරුවම දුකක්මයි හටගන්නේ, දුකක්මයි පවතින්නේ, දුකක්මයි නිරුද්ධ වෙන්නේ. ඊළඟට පින්තුනි මේ වගේම පින්තුනි බුද්ධ ශාසනය තියෙන්නේ ආත්ම දෘෂ්ටිය අයින් කරගෙන අනාත්ම දර්ශනය ඇති කර ගැනීමට. බුද්ධ ශාසනය අනාත්මවාදය, අනාත්ම අදහස ගොඩනගා ගන්න තමයි බුද්ධ ශාසනය තියෙන්නේ. අපි සසරේ භවයක් ගානේ පුරුදු කරගෙන ඇවිල්ලා තියෙන්නේ ආත්ම දෘෂ්ටිය. දැන් ඒකට විරුද්ධ දේවල් ඇහෙනකොට අපිට ටිකක් අමාරු වෙන්න පුළුවන්. නමුත් කරන්න දෙයක් නැහැ. බුදු සසුනේ උගන්වන්නේ අනාත්මවාදයක්. අනාත්ම අදහස, අනාත්ම ඥානය අපි ඇති කරගන්නට ඕන දුකින් මිදීමට නම්. මේ කරුණටම ගැළපෙන තවත් කරුණක් තියෙනවා. සත්‍ය විභංගේ සම්මෝහ විනෝදනී අට කතාව තුල එහි චතුරාර්ය සත්‍ය විස්තර කරනකොට මේ සත්ත්ව පුද්ගල භාවය බිඳලා දාන ලස්සන ගාතාවක් තියෙනවා. ඒ ගාතාව තමයි දුක්ඛ මේ වෙහි න කෝචි දුක්ඛිතෝ කාරකෝ න කිරියාව විජ්ජති අත්ති නිබ්බුති න නිබ්බුතෝ පුමා මග්ගමත්ති ගමකෝ න විජ්ජති. ඒකේ අදහස තමයි දුක්ඛ මේ වෙහි න කෝචි දුක්ඛිතෝ දුක්ඛං ඒව දුක්ඛ වූ ධර්ම සමූහයක්ම ඇත්තේය. න කෝචි දුක්ඛිතෝ දුක් විඳින්නා වූ සත්වයේ පුද්ගලයෙක් නැත්තේය. දුක්ඛ මේ වෙහි න කෝචි දුක්ඛිතෝ දුක් වූ ධර්ම සමූහයක් පමණක් තිබේ. දුක් විඳින්නා වූ සත්වයේ පුද්ගලයෙක් නැහැ. කාරකෝ න කිරියාව විජ්ජති දුක උපදවන දුක පවතිනා වූ ධර්මයක් තියෙනවා. ඒ තමයි තණ්හාව. හැබැයි කාරකෝ න දුක හදලා දෙන සත්වයේ පුද්ගලයෙක් නැත්තේය. කාරකෝ න කිරියාව විජ්ජති. මේක පාලි වචන දිහා බලලා අර්ථ ගත්තොත් අදහස එන්නේ කරන්නෙක් නැත්තේය, ක්‍රියාවක් ඇත්තේය කියන එකයි. පාලි වචන අනුව අදහස ඒක. නමුත් මේ ගාතාව තියෙන චතුරාර්ය සත්‍ය යටතේ. එහෙනම් පාලි වචන දිහා බලලා මේක අදහස ගත්තොත් ඒක පොඩ්ඩක් ගැලපෙන්නේ නැහැ. මේ චතුරාර්ය සත්‍යයට අනුව මෙතන අදහස ගන්නකොට මුල් පාඩයෙන් කියවුනේ දුක්ඛ සත්‍යය. හින්දා මේකෙන් කියන්න ඕනකම තියෙන සමුදය සත්‍යය ගැන. ඒ හින්දා මෙතන කාරකෝ නෑ කියලා කියන්නේ දුක හදන පුද්ගලයෙක් සත්වයක් නැහැ. කිරියා ඒව විජ්ජති දුක හදන ධර්මයක් පමණක් තිබේ. දුක හදන සත්වයක් පුද්ගලයෙක් නැහැ. අත්ති නිබ්බුති න නිබ්බුතෝ පුමා අත්ති නිබ්බුති නිර්වාණය කියන ධර්මයක් තිබේ. හැබැයි න නිබ්බුතෝ පුමා නිවනටපත් වුණා වූ සත්වයක් පුද්ගලයෙක් නැත. මග්ගමත්ති ගමකෝ න විජ්ජති මග්ගං අත්ති දුකෙන් මුදවන්නා වූ මාර්ගයක් තිබේ. හැබැයි ගමකෝ න විජ්ජති මාර්ගයේ ගමන් කරන්නා වූ සත්වයේ පුද්ගලයෙක් නැත්තේය.
දුක්ඛ මේ වහින කෝචි දුක්ඛිතෝ කාරකෝ න කිරියාව විජ්ජති අත්ති නිබ්බුති න නිබ්බුතෝ පුමා මග්ග මත්ති ගමකෝ න විජ්ජති දුකක් පමණක් ඇත්තේය දුක් විඳින්නෙක් නැත්තේය දුකට හේතුව පමණක් ඇත්තේය දුක හදලා දෙන සත්ව පුද්ගලයෝ නැත්තේය නිවනක් පමණක් ඇත්තේය නිවුණා වූ සත්ව පුද්ගලයෝ නැත්තේය මාර්ගයක් පමණක් ඇත්තේය මාර්ගයේ යන්නා වූ සත්ව පුද්ගලයෝ නැත්තේය කියන එකයි අදහස. පින්වතුනි මේ පරමාර්ථ දේශනාව සිද්ධ කරන්නේ සම්මුතියයි පරමාර්ථයයි මේ දෙක වෙන් කර ගන්නට ඕන නැත්තම් පැටලෙ වෙනවා මේවා. එතකොට මෙන්න මේ චතුරාර්ය සත්‍ය කියන්නේ පරමාර්ථ ධර්ම කොටස් හතරක්. චතුරාර්ය සත්‍ය යනු පරමාර්ථ ධර්ම කොටස් හතරක්. සමහර වෙලාවට මේ භවයේම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා කියනවා. අපිත් කැමතියි ඒකට. හැබැයි චතුරාර්ය සත්‍ය හොඳට විස්තර කරලා තියෙන පරමාර්ථ දේශනාව අමු අමුවේ බැහැර ගන්නෝ. එතකොට අවබෝධ වේද චතුරාර්ය සත්‍යය? චතුරාර්ය සත්‍ය කියන්නේ පරමාර්ථ ධර්ම කොටස් හතරක් නම් එය විස්තර කරලා තියෙන පරමාර්ථ ධර්ම දේශනාව බැහැර කළා චතුරාර්ය සත්‍ය ගැන කතා කරනව නම් ඒක විහිළු කතාවක් නේ. ඒක විහිළු කතාවක්. චතුරාර්ය සත්‍ය කියන්නේ පරමාර්ථ ධර්ම කොටස් හතරක්. ඒ පරමාර්ථ ධර්ම කොටස් හතර තේරුම් ගැනීමට පරමාර්ථ ධර්ම දේශනාව තිබිය යුතුයි. එම පරමාර්ථ ධර්ම දේශනාව මේ ලෝකයට දායාද කරන්නේ කෙනයි. ඒ තමයි ඔබ අප සරණ ගියා වූ භාග්‍යවත් වූ අරිහත් වූ දස බලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේ පමණයි. පමණයි. එතකොට පින්වතුනි අපි මෙතන සත්වයක් පුද්ගලයෙක් නැහැ ධර්ම ගොඩක් පමණයි තියෙන්නේ කියන කරුණු කියවෙන ධර්ම කරුණු අපි කතා කර කර හිටියේ. ඒකටම සමගාමීව තවත් දහම් කරුණක් තියෙනවා. කර්මය සහ විපාකය සම්බන්ධව. මෙන්න මෙතෙන්දි කර්මය විපාකය මෙන්න මෙතනත් සත්වයා පුද්ගලයා කියන සංඥාව බැහැර කරගන්නට හොඳ ගාථාවක් තියෙනවා. කම්මස්ස කාරකෝ නත්ති විපාකස්සච වේදකෝ සුද්ධ ධම්මා පවත්තන්ති ඒවේතං සම්මදස්සනං. කම්මස්ස කාරකෝ නත්ති කුසල අකුසල කර්ම සිද්ධ කරන සත්වයක් පුද්ගලයෙක් නැත්තේය. කම්මස්ස කාරකෝ නත්ති. ඒ වගේම විපාකස්සච වේදකෝ කර්මයන්ගේ විපාක විඳින සත්වයක් පුද්ගලයෙක් නැත්තේය. විපාක ධර්ම සමූහයක් පමණක් ඇත්තේය. කර්මයක් තිබේ කර්මය කරන සත්වයක් පුද්ගලයෙක් නැහැ. විපාක ධර්ම තිබේ ඒවා විඳින සත්වයක් පුද්ගලයෙක් නැහැ. කම්මස්ස කාරකෝ නත්ති කර්මය සිදු කරන සත්වයෝ පුද්ගලයෝ නැහැ. විපාකස්සච වේදකෝ විපාකේ විඳින සත්වය පුද්ගලයෝ නැහැ. ධර්ම පමණයි තියෙන්නේ. සුද්ධ ධම්මා පවත්තන්ති. සුද්ධ ධම්මා පවත්තන්ති. පිරිසිදු වූ චිත්ත චෛතසික රූපාදී පරමාර්ථ ධර්ම පමණක් පවතින්නේය. ඒවේතං සම්මදස්සනං මෙන්න මේක තමයි ජීවිතය පිළිබඳව යථාභූත අවබෝධය කියලා කියන්නේ. එතකොට පින්වතුනි මේ කරුණ අනුව බලනකොට මේ දුක්ඛ පරම්පරාව හදන සත්වයක් පුද්ගලයෙක් නැහැ. මේ දුක්ඛ පරම්පරාව පවත්වන්නේ ධර්ම විසින්. නැහෙත්ත දේවෝ බ්‍රහ්මාවා සංසාරස්සත්ති කාරකෝ සුද්ධ ධම්මා පවත්තන්ති හේතු සම්බාර පච්චයා. සංසාරස්ස මේ සසර දුක කාරකෝ හදන්නා වූ
දේවෝවා දෙවියෙක් හෝ බ්‍රහ්මාවා බ්‍රහ්මයෙක් හෝ එත්ත මෙහි නැත්තේය. නැහෙත්ත දේවෝ බ්‍රහ්මාවා සංසාරස්සත්තිකාරකෝ. මේ සසර දුක හදන බ්‍රහ්මයෙක්ෝ දෙවියෙක්ෝ පුද්ගලයෙක් නැහැ. එහෙමනම් මොකද්ද තියෙන්නේ මේ දුක කියලා? සුද්ධ ධම්මා පවත්තන්ති හේතු සම්බාර පච්චය. ප්‍රත්‍ය ධර්ම හින්දා ප්‍රත්‍යෝත්පන්න ධර්ම හට ගන්නවා. ප්‍රත්‍ය ධර්ම ප්‍රත්‍යෝත්පන්න ධර්ම. ප්‍රත්‍ය ධර්ම ප්‍රත්‍යෝත්පන්න ධර්ම. මෙන්න මේ විදියට සුද්ධ ධම්මා පවත්තන්ති හේතු සම්බාර පච්චය. හේතු ප්‍රත්‍ය නිසා ඉපද බිඳි බිඳි යමින් පවතින සංස්කාර ධර්ම පරම්පරාවක් පමණයි මෙතන විද්‍යමාන වෙන්නේ. එතකොට පින්තුනේ අපි මෙතන ඇඟවල් 100ක් තියෙයි නම් සංසාර 100ක්. සංසාර 100ක්. එක ඇඟක් කියන්නේ එක සසරක්. එතකොට සම්මුති කතාවට අනුව මේක පෞද්ගලිකයි. තමන්ගේ දුක වෙනම තමන්ට තියෙනවා. තමන්ගේ දුකට හේතුව වෙනම තමන්ට තියෙනවා. තමන්ගේ දුකින් මිදීමේ මඟ වෙනම තමන්ට තියෙනවා. දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව කියන මේ තුන පෞද්ගලිකයි. තමන්ට එක ගානේ තියෙනවා. හැබැයි නිවන කියන එක හැමෝටම පොදුයි. නිවන කියන එක හැමෝටම පොදුයි. දුක්ඛ සමුදය මාර්ගය කියන මේ තුන එක එක්කෙනාට එක ගානේ තියෙනවා. පෞද්ගලිකයි. ඒ හින්දා තමයි අත්තාහි අත්තනෝ නාතෝ කෝහි නාතෝ පරෝසියා අත්තනාව සුදන්තේන නාතං ලබති දුල්ලභං. තමන්ට පිහිට තමන් විතරයි කිව්වේ ඒකයි. මේ සසර ගමන පවත්වන්නෙත් තමන්මයි. මේ සසර ගමන නවත්තන්නෙත් තමන්මයි. ඒ කියන්නේ මේ සසර ගමන පවත්වන්නා වූ ධර්ම ඔබගේ ඔය ඇඟ ඇතුලේ තිබෙන්නේ. ඒ වගේම මේ සසර ගමන නවත්තන්නා වූ ධර්ම ඔබගේ ඇඟ ඇතුලේ උපදවාගත යුත්තේ. සසර ගමන පවත්වන්නෙත් ධර්මමයි. සසර ගමන නවත්තන්නෙත් ධර්මමයි. සසර ගමන පවත්වන ධර්මවලට කියනවා දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියලා. සසර ගමන නවත්තන ධර්මවලට කියනවා දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාාර්ය සත්‍ය කියලා. මෙන්න මේක අපි හොඳට තේරුම් ගන්නට ඕන. සසර ගමන පවත්වන්නෙත් ධර්මමයි. කොහේ ධර්මද? තමන්ගේ ධර්ම. සසර ගමන නවත්තන්නෙත් ධර්මමයි. කොහේ ධර්මද? තමන්ගේ ධර්ම. එතකොට තමන්ගේ අතේ තීරණය. තමන්ට පුළුවන් සසර පවත්වගෙන යන්නත්, තමන්ට ඕනම් පුළුවන් සසර නවත්වන්නත්. බුදුවරු කෝටියක් පහළ වුණත් ඔබගේ දුක නවත්තලා දෙන්නේ නැහැ. පාර පෙන්නනෝ විතරයි. තුම්මේ කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා. එතකොට සසර ගමන පවත්වන ධර්ම මොනවද? අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතනං සලආයතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භවෝ භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. මේක පින්තුනේ එක සත්වයක් සම්බන්ධ දේශනාවක්. අනිත් ඒවත් සූවිසි ප්‍රත්‍ය අනුව ගලපලා කතා කරන්න පුළුවන් තැන් තියෙනවා. නමුත් මූලික වශයෙන් මේ පටිච්ච සමුප්පාද දේශනාව එක සත්වයක් සම්බන්ධයි. එක සත්වයකගේ දෙයක් මෙතන කියන්නේ. අනිත් ඒවා සම්බන්ධ කරලා විස්තර කරන්න පුළුවන්කම තියෙනවා.
නමුත් මූලික වශයෙන් එක සත්ව පරම්පරාවක් තමයි මේ පටිච්ච සමුප්පාද දේශනාවෙන් දේශනා කරන්නේ. එතකොට මෙන්න මේ පටිච්ච සමුප්පාදය සිඳ දැමීම තමයි සසරෙන් මිදීමට කල යුත්තේ. ඒ පටිච්ච සමුප්පාදය සිඳීමට කියන්න පුළුවන් නිර්වාණය කියලා. අවිජ්ජායත්වේ වාසේස විරාග නිරෝධා සංකාර නිරෝධෝ සංකාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ සලආයතන නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුද්ධಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස නිරෝධෝ හෝති. මේකෙන් දක්වන්නේ නිර්වාණය කියන ධර්මයයි. පටිලෝම පටිච්ච සමුප්පාද දේශනාවෙන් දක්වන්නේ නිර්වාණය වූ ධර්මයයි. අනුලෝම පටිච්ච සමුප්පාද දේශනාව කියන්නේ අවිජ්ජා පත්‍ය සංඛාරා ඒ දේශනාවෙන් දක්වන්නේ සසර ගමනයි. සංසාරය සහ නිර්වාණය. අනුලෝම පටිච්ච සමුප්පාද දේශනාව සසර ගමන දක්වන්නේ, පටිලෝම පටිච්ච සමුප්පාද දේශනාව නිර්වාණයයි දක්වන්නේ. එතකොට මේ සසර ගමන අනුලෝම පටිච්ච සමුප්පාද දේශනාව එක්කෙනාට එක ගානේ තියෙනවා. මේක එක සත්වයක් විස්තර කරන්නේ මූලික වශයෙන්. අවිජ්ජා මෝහය. මේ ඇඟ තුල මෝහය නැද්ද? මේ ඇඟ තුල මෝහය තියෙනවා. ඒ කියන්නේ චිත්ත සංතානය තුල. අන්න ඒක හින්දා තමයි මේ ඇඟ තුල කුසල අකුසල චේතනා හට ගන්නවා. සංකාර. සංකාර කියලා කියන්නේ ලෞකික කුසල අකුසල චේතනා 29ට. එතකොට මේ චේතනා නැති ඇඟක් තියේද මෙතන? අවිද්‍යාව තිබේ නම් අපි හැමෝගෙම තුල අවිද්‍යාව තියෙනවා. අවිද්‍යාව නැත්තම් සම්පූර්ණයෙන් නැත්තම් රහතන් වහන්සේ කෙනෙක්. සසර ගමන තියේ නම් අපි තුල අවිද්‍යාව තියෙනවා. අවිද්‍යාව තියෙනම් අපි තුල කුසල අකුසල කර්ම හට ගන්නවා. සංකාරපත්‍ය විඥානං. එතකොට මේ කුසල අකුසල කර්ම තියෙනකොට මෙතන මම දැන් අපවත් වුණා කියමුකෝ. අපවත් වුණාම මේ ඇඟ පොළවට කඩන් වැටෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙතන ධර්ම රෙදි පිට ඉන්නේ සංකාරපත්‍ය විඥානං. මෙතන තියෙන කුසල කර්මයක් හෝ අකුසල කර්මයකින් ආපහු පංචස්කන්ධ ගයක් මට කොහේ හරි හදලා දෙනවා. සංකාරපත්‍ය විඥානං. එතකොට මම මෙතන අපවත් වුණොත් ඔය කට්ටිය තුල සංස්කාරයක්ද මගේ විඥාණයට ප්‍රත්‍ය වෙන්නේ? නෑ. දේවදත්ත හාමුදුරුව සංඝ බේදේ කරා වෙන හාමුදුරු කෙනෙක් අවීචියට ගියාද? තමන්මයි ගියේ. අජාසත් රජුරුව පීතෘඝාත කර්මය කරා වෙන කවුරුවත් අපායට ගියාද? නෑ. තමන්මයි ගියේ. යානි කරෝති පුරිසෝ තානි අත්තනි පස්සති. අපේ සසර ගමන පවත්වන්නේ අපි තුලම තියෙන ධර්මවලින්. පෞද්ගලිකයි මේක. තමන්ගේ අවිද්‍යාවෙන් තමන් තුල කර්ම හදනවා. ඒ තමන්ගේ කර්ම වලින් තමයි තමන්ට ප්‍රතිසන්දිය ඇති වෙන්නේ. මේක හොඳට තේරුම් ගත්ත කෙනෙක් අම්මට තාත්තට බනින්නේ නැහැ කවදාවත්. ඇයි අම්මේ ඇයි තාත්තේ මට මෙහෙම කරන්න කියලා අහන්නේ. ඇයි තමන් දන්නවා අම්මා තාත්තා නෙමෙයි මම තමයි මෙතෙන්ට ආවේ කියලා. සංකාරපත්‍ය විඥානං. අම්මලා අපිට ආරාධනා කරාද තමන්ගේ මවගේ කුසට එන්න කියලා? ආරාධනා කරාද? නෑ. අපේම කර්මයට අනුව එතන ගිහිල්ලා විඥාන හටගත්තා. රූප හටගත්තා. ඒ හටගත් එක තමයි මේ ටික ටික ලොකු වෙලා යන්නේ. මේක මැරෙනකොට ආයෙ කොහේ හරි හට ගන්නවා. එහෙම තමයි මේ සසර චක්‍රය යන්නේ. ඒ හින්දා පින්තුනේ මේ සසර ගමන මේ පටිච්ච සමුප්පාදය Tamanට එක ගානේ තියෙනවා කියන එක තේරුම් ගන්නට ඕන.
මේක නවත්තන්නට නම් ඒකට වැඩක් තමන්ම කරන්න ඕන. සරියුත් ස්වාමීන් වහන්සේ නිවන් දැක්කද නැද්ද? දැක්කා. උන්වහන්සේගේ මාර්ගවලින් මට නිවන් දකින්න පුළුවන්ද? බෑ. බෑ. එක මාර්ග හිතකින් සිඳින්න පුළුවන් එක සංසාර චක්‍රයක් පමණයි. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන මේ සතර මාර්ග ඥානය තමයි මේ සංසාර චක්‍රයේ සිඳින කඩු හතර. සෝතාපට්ටි මග්ග ඥානය, සකදාගාමි මග්ග ඥානය, අනාගාමි මග්ග ඥානය, අරිහත් මග්ග ඥානය. මේ සතර මාර්ග ඥාන තමයි මේ දුක පවත්වන ධර්ම විනාශ කරන කඩු හතර. මේ කඩු වලට පුළුවන්කම තියෙන්නේ එක සසර ගමනක් නවත්වන්න පමණයි. සරියුත් ස්වාමීන් වහන්සේ තුල හටගත්ත සතර මාර්ග ඥාන වලින් උන්වහන්සේ තුල පැවතිච්ච අවිද්‍යාවාදිය නැසලා දැම්මා. උන්වහන්සේ නිවුණා. ඒකෙන් මට නිවෙන්න බෑ. මුගලන් ස්වාමීන් වහන්සේ මාර්ග ඥාන හතර තමන් තුල උපදවා ගත්තා. සංසාර චක්‍රයේ සිඳගත්තා. උන්වහන්සේ නිවුණා. ඒ වයින් අපිට නිවෙන්න බෑ. එහෙමනම් තමන් නිවෙන්නට ඕන නම් මේ සසර සංසාර චක්‍රයේ සිඳින මාර්ග ඥාන හතර කවුරු තුලද උපදවා ගත යුත්තේ? තමා තුලයි. තමා තුලයි. තමන් සෝවාන් වුණොත්, තමන් සකදාගාමි, අනාගාමි, අරියත් මාර්ග උපදවා ගත්තොත් තමන් නිවනටපත් වෙනවා. තමන් උපදවා ගත්තේ නැතොත් නිවනටපත් වීමක් නැහැ. ට්‍රේ එකක තියලා ගෙනල්ලා දෙන්න කවුරුවත් නැහැ. තමන්ම තුම්මෙහි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා නුඹලා විසින් වීරිය කළ යුතුය. එනිසා පින්තුනේ මේ සසර ගමන නවත්තන ධර්මත් අපි තුල තියෙන්නේ, පවත්වන ධර්මත් අපි තුල තියෙන්නේ. විශේෂයෙන් මතක තියාගන්න, සසර ගමන නවත්වන්නා වූ ධර්මතුරෙන් ප්‍රධාන ධර්මය ප්‍රඥාවයි. යේ කේචි බෝධිපක්ඛියා ධම්මා පඤ්ඤේන්ද්‍රියං තේසං අග්ග මක්ඛායති. යේ කේචි බෝධිපක්ඛියා ධම්මා පඤ්ඤේන්ද්‍රියං තේසං අග්ග මක්ඛායති. මේ සසර ගමන නවත්තන ධර්ම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අතුරෙන් අග්‍ර බලවත් ධර්මය තමයි ප්‍රඥාව. ප්‍රඥාව. මෙන්න මේ ප්‍රඥාව දියුණු කිරීමෙන් තමයි අවිද්‍යාවාදී සසර පවත්තන ධර්ම නසන්න පුළුවන්. එයට උපකාර වීමට පමණයි සීලය සමාධිය තියෙන්නේ. ඒ හින්දා ප්‍රඥාව දියුණු කරගත යුතුයි නිවන් දකින්නට. ප්‍රඥාව නැතුව නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. පඤ්ඤංච භාවයන් කියලා අරිය දර්ශන ස්වාමීන් වහන්සේගේ දේශනාවේදී කිව්වේ ඒ කරුණ. ප්‍රඥාව වැඩි යුතුයි. ඒ ප්‍රඥාවත් පින්තුනේ විවිධ මට්ටම් තියෙනවා. විවිධ මට්ටම් තියෙනවා. උදයබ්බයානුපස්සනා ඥානය, බංගානුපස්සනා ඥානය, බයතුපත්ඨාන ඥානය, ආදීනවානුපස්සනා ඥානය, නිබ්බිදානුපස්සනා ඥානය, මුංචිතු කම්මතා ඥානය, පටිසංකානුපස්සනා ඥානය, සංකාරුපෙක්ඛා ඥානය, අනුලෝම ඥානය කියන මේ නව මහා විදර්ශනා ඥාන මුලින් උපදවා ගත යුතුයි. මේ විදර්ශනා ඥාන නූපදිච්ච තැනක මාර්ග ඥාන කවදාවත් උපදින්නේ නැහැ. එතකොට මේ විදර්ශනා ඥාන 9ක්. ධර්මය ප්‍රඥා වුණාට ඒක එක එක මට්ටම් තියෙනවා. මේ විදර්ශනා ඥාන වලින් පස්සේ සතර මාර්ග ඥාන උපදිනවා. අරියත් මාර්ග ඥාන උපදිනවා. සමගම සසර දුක කෙලවර වෙලා අමා මහ නිවනින් සැනසීම ලැබෙනවා. ඒ අමා මහ නිර්වාණය ඔබ හැමට ඉක්මන් ආත්ම භාවයකදීම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දේශනාමය කුසල ශක්තිය ඒකාන්තයෙන්ම හේතුපනිශ්‍රේ වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම ප ဋ ාණ ධර්මයේ සජ්ජායනා කිරීම ආදියත් ප්‍රඥාව දියුණු කර ගැනීමට ඒකාන්තයෙන්ම හේතු වෙනවා. ඒ නිසා ප ဋ ාණ ධර්මයේ සජ්ජායනා කරමින් ඉගෙන ගනිමින් විදර්ශනාදී භාවනාවලත් යෙදෙමින් තමන්ගේ සිත තුළ
ප්‍රඥාව වර්ධනය කර ගැනීමට හැම දෙනාම අදිෂ්ඨාන කර ගනිත්වා. ඒ වගේම අනිත් අයටත් ප්‍රඥාව ඇති කර ගැනීමට උපකාර කිරීමේ කරුණාවන්ත සිත ඇති කර ගනිත්වා. එහෙමනම් මේ රැස් කර ගන්නට යෙදුනා වූ සියලු කුසල් සියලු දෙවිවරු අනුමෝදන් වෙත්වා. සියලු මියගිය ඥාතීන් අනුමෝදන් වෙත්වා. ඒ අය සුඛිත මුදිත වෙත්වා. ඔබ හැම දිනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා මේ සියලු කුසල් හේතුපකාරක වේවා කියලා සාදු කියන්න. බුද්ධ ශාසනං චිරන්තිඨතු බුද්ධ ශාසනං චිරන්තිඨතු බුද්ධ ශාසනං චිරන්තිඨතු සාදු 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 හැම දිනාටම තෙරුවන් සරණයි.